සහෝදරයාගේ දේහය සිය කරමතින් ආදාහනාගාරය වෙත රැගෙන යාම ඉතා සංවේදී දසුනක් වුණා. ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පසුගිය සතියේ සිදු වූ එයා ඉන්දියා ගුවන්අනතුරින් ජීවිතක්ෂයට පත් තවත් පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. එය ඔහුගේ ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රාන්තයේ දීව්හිදී. මෙසේ අවසන් කටයුතු සිදු කෙරුණේ එම අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා වන විශ්වාස් කුමාර් රමේෂ් නම් පුද්ගලයාගේ සහෝදරයාගේ. අජේ කුමාර් නම් ඔහු එම අනතුර සිදුවන අවස්ථාවේ විශ්වාස් කුමාර් අසුන්ගෙන සිටි අංක 11 ඒ දරන අසුනට යාබද අසුනක සිටි බවයි වාර්තා වුණේ. ඔවුන් දෙදෙනා ඉන්දිය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියන් බවයි සඳහන් වන්නේ. අනතුරින් දිවි ගලවාගත් විශ්වාස් කුමාර් රෝහල්ගතව සිටි අතර දින 5කට පමණ පසුව ඔහු ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිට වී තිබුණා. තම සහෝදරයාගේ අවසන් කටයුතු වලට සහභාගී වූ ඔහු සහෝදරයාගේ දේහය සිය කරමතින් ආදාහනාගාරය වෙත රැගෙන යාම ඉතා සංවේදී දසුනක් වුණා. පැවති වැසි තත්වයේද නොතකමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. යානය අනතුරට පත්වීමෙන් පසු සුළු තුවාල සහිතව එම ස්ථානයෙන් ඉවතට පැමිණි විශ්වාස් කුමාර් තම සහෝදරයා සෙවීම සඳහා එවන විටත් ගිනි ගනිමින් තිබූ යානය දෙසට ආපසු යාමට උත්සාහ දැරූ බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර තිබුණා.